කියලා විශ්වාස කරන්න අමාරුයි. It is difficult to believe that. මේක use කරන්නේ මොකක් හරි දෙයක් සිදු වුණා කියලා දන්නවා. Something happened but it is hard to accept or imagine. ඒක අනුමත කරන්නව මවා ගන්නවට අමාරුයි. උදාහරණයක් විදිහට ඔහු මට බොරු කිව්වා කියලා විශ්වාස කරන්න අමාරුයි. ඔහු මට බොරු කිව්වා කියලා විශ්වාස කරන්න අමාරුයි. ඒක කියන්නේ it is difficult to believe that he lied to me. ඒක ඇත්තක් කියලා දන්නවා. හැබැයි විශ්වාස කරන්න අමාරුයි. තව එකක් බැලුවොත් ඇයි විභාගය සමත් වුණා කියලා විශ්වාස කරන්න අමාරුයි. ඇයි විභාගය සමත් වුණා කියලා විශ්වාස කරන්න අමාරුයි. පුදුමයක්. It is difficult to believe that. It is difficult to believe that she passed the exam. ඒක පුදුමයක්. සර්ප්‍රයිස් එකක්. එතකොට සරලවම you know it happened. ඔයා මේක වුණා කියලා දන්නවා. But it is surprising. හැබැයි පුදුමයක්. අන්න ඒ අවස්ථාවේදී use කරනවා මෙන්න මේ පේස් එක. කියලා විශ්වාස කරන්න අමාරුයි. It is difficult to believe that කියන එක. මේ වගේ තව flavors ගොඩක් practice කරන්න full video එක බලන්න related video icon එක උඩ click කරන්න.